හරිද ළමයි? එතකොට දැන් මේ දවස්වල අපේ රටේ යනවනේ එක අලුත් සංකල්ප අලුත් වැඩසටහන් එක එක ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ දවස්වල යන එකක් තමයි ක්ලීන් ශ්‍රී ලංකා නේ. ක්ලීන් ශ්‍රී ලංකා පිරිසිදු රටක්, විනයවත් රටක් එහෙම අපි හදමු. ඒ කියන්නේ දැන් මේකත් එක පැත්තකින් මේ කාලාන්තරයන් තිස්සේ එක රටාවකට ගුරු වෙලා ඉන්න මිනිස්සුන් අපි මොකද්ද කරන්න යන්නේ? පැත්තකින් අලුත් සිස්ටම් එකකට හදන්න යන්නේ නේ. පැත්තකින් මේක බ්‍රේන් වොෂ් කරන්න ඕන මිනිස්සු. උනාට සමාජ නියෝජනයක් කරන්න ඕන මිනිස්සු. මිනිස්සු කැමති නෑ නේද? කාලාන්තරයක් තිස්සේ උරු වෙලා ඉන්න සිස්ටම් එක ඒ පැවැත්ම වෙනස් කරන්න හරි අමාරුයි. බස් වල ත්‍රිවිල් වල ඉන්න පුළුවන්. ඒ වාහන වල ගහලා තියෙන ඒවා අනවශ්‍ය දේවල්. ඉවත් කරන්න කොහොම මේකට හරි ප්‍රශ්න. රහන මිනිස්සු මේකද රටේ තියෙන එකම ප්‍රශ්නේ කියලා. එකම ප්‍රශ්නේ එකක් නෙමෙයි නමුත් ඒක ප්‍රශ්නයක්. එකම ප්‍රශ්නේ එක නෙමෙයි ඒක ප්‍රශ්නයක්. ප්‍රශ්න ගොඩක් තියෙනවනේ අපිට විසඳගන්න. ඒතර වාහනයක බස් එක මගින්ට තමයි පහසු වෙන්නේ අපි සල්ලි ගෙවල යන්නේ. අපේ ආරක්ෂාව තියෙනවා. අපේ සුවපහසුව තියෙනවා. අපි කොහොමද අර මේන් ස්ක්‍රීන් එකේ නේද ඔක්කොම ගහලා තමන් අදහන ආගමේවා ඒක ගෙදරදී ප්‍රශ්නයක්. බස් එකේ හෝ වෙන ඒවා ගහගන්න ඕනේ නැහැ. පොඩි එකක් තියාගන්න ඕනෙම නැහැ. ඒවා ගෙදරදී වැඳුම් පිදුම් කරන්න පුළුවන්. නේද? මිදී වැල් ඒවා මේවා ගෙදර එල්ල ගන්න. ඒ මිනිස්සු ගෙවලුත් ඒ වගේ තමයි. කොහොම මිනිස්සෙක්ගේ හැසිරීමෙන් බලා ගන්න පුළුවන් ගෙවලුත් කොහොමද කියලා. ඒ වගේ තමයි ඒගොල්ලෝ සමාජයන් වෙලා තියෙන්නේ. ඒව වෙනස් කරන්න අමාරුයි. බ්‍රේන් වොෂ් කරන්න වෙනවා. පිටරටවල ඒ කතන්දර නැහැ. බස් එක ඇතුළට ගියා මගියට කරදරයක් නැහැ නේ. අපි ලංකාවේ බස් එක නැග්ගම බලන්න ප්‍රයිවට් බස් එක. වඩ ටිකක් දුර යන ගමන් ඔන්න සින්දු දානවා. අපි අහන්න කැමතිවත් සමහරට යනවා. අකමැතිවත් යනවා. ඉතින් අපි කැමති වුණත් අකමැති වුණත් අහන්න වෙනවා බස් එකේ යන්න. ඒක මගියට කරදරයක්. එහෙම අවශ්‍ය නැහැ. සින්දු අහන්න ඕන වෙනම කියලා ආයි. ඉතින් මේවා වෙනස් වෙන්න ඕනේ. වෙනස් කරන්න මිනිස්සු කැමති වෙන්න ඕනේ. ඒක පැත්තකින් බලෙන් කරන්න අමාරුයි. කාලාන්තරයක් තිස්සේ උරු වෙලා හිටපෙ ගන්න. දැන් ඔයගොල්ලන්ට කිව්වොත් එහෙනම් ඔයගොල්ලෝ කිරිපිටි බොනවා නම් කිරිපිටි හොඳයි. හරි සමහර ඒවා කූට ව්‍යාපාරිකයෝ කලවම් කරලා එහෙම ආවම හොඳ නැහැ. නැත්තම් කිරිපිටි විදිහටම තියෙනවනේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. සමහර වෛද්‍යවරු කියනනේ බොන්නම එපා කියලා. නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම කිරිපිටි වෙනකොට අපි හැමදාම කොල කැදමු කියලා. ගොඩක් අය අකමැතියි. සමහර අය කැමතියි. අපි හුරු වෙච්ච දේ නිසානේ අපි කිරි බොන්න හුරු වෙලා යන එක බොනවා. එකපාරට කොල කැඳ කොච්චර ගුණ වුණත් එකපාරට ඒකට කැමති වෙන්නේ නැහැ. ඒක නම් ක්‍රමානුකූලව කරන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා නේ. මිනිස්සුන් කාලාන්තරයක් තිස්සේ හුරු වෙච්ච දේවල් වෙනස් කරන්න ඕනේ බොහොම පරිස්සමෙන් දවසෙන් දෙකකින් වෙනස් කරන්න. ඔකට තියෙන සයිකොලොජිකල් පැත්ත, මනෝවිද්‍යාත්මක පැත්ත ඒවා යූස් කරලා මිනිස්සු විසින් වෙනස් වෙන තැනට ගේන්න ඕනේ. දේශපාලන විද්‍යාවෙන් කියනවා limited government සීමිත පාලනය. අඩුවෙන්ම පාලනය. මෙහෙවන ආණ්ඩුව තමයි හොඳම ආණ්ඩුව. මිනිස්සුන්ට ආණ්ඩුවක් තියනවද කියලා දන්නේ නැහැ. හැබැයි රට හොඳට යන්න ඕනේ. එහෙම කන්සෙප්ට් එකක් තියෙනවා දේශපාලන විද්‍යාව. වැඩියෙන්ම අර මැදිහත් වීම කරන්න ගියම හරි අමාරුයි. ආණ්ඩුවක් තියනවද නැද්ද කියලා නොදැනෙන්න ආණ්ඩුව යන්න ඕනේ. ඒක හොඳම පාලනය, සීමිත පාලනය. ඒවා මේ දේවල් පාරවල කුණු දාන එකද වගේ අනිකුත් ප්‍රශ්නද ඒවා නීති තියෙනවා සහ මිනිස්සු හිතලා ඒවා නොකරන තත්ත්වයකට ඔයා අපි පාර කුණු දානවා අපිට හිතෙන්න ඕනේ මේක අපි කරන්නේ වැරද්දක්
ඉස්සුනේ. එතකොට තමයි මේක හරියන්නේ. එක දවසින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මිනිස්සුන්ට තේරෙන්නේ දැන් මම මේ කුණු දාන එකෙන් කරන්නේ මං වැරදිකාරයෙක් මං ගිල්ටි. අන්න එහෙම ෆීලිං එකක් එනවා. එහෙම ඇති කරන්න පුළුවන්. ඒකට උපක්‍රමශීලීව ප්‍රචාරණය මාධ්‍ය ඔබට යූස් කරන්න පුළුවන්. ඒතර මිනිස්සුන්ට හිතෙනවා අපි පාට කුණු දා ඉන්න එක අපි වීරයෙක්. එහෙම කන්සෙප්ට් එක. ස්වභාවදාමට ආදරය කරන මිනිස්සෙක්. එහෙම නැතුව එකපාරට නීති ගෑන ඔබලා කුණු දාන්න එපා කියලා. එහෙම නීතිත් ඕනේ. නමුත් එහෙම එකපාරට කරන්න අමාරුයි. මිනිස්සු කාලාන්තරයක් තිස්සේ හුරු වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේ නේද? නැවත මේගොල්ලන් මේ මිනිස්සුන් අපේ රටේ මිනිස්සුම පුනර් සමාජායෝජනයකට ලක් කරන්න වෙලා තියෙන බ්‍රේන් වොෂ් කරන්න වෙලා තියෙනවා. සෙල්. හරි. හැමදේම වෙනසට අකමැතිත් නෑ. හැමදේම වෙනසට කැමති නෑ. right. හරි. අනුමාතෘකාව ලියා ගන්න සාවද්‍ය. සාවද්‍ය සමාජායන යෝජනය. සාවද්‍ය සමාජායන යෝජනය. මෙහෙම ලියා ගන්න. තත්වයට අදාළ භූමිකාව මේ තත්වය හා භූමිකාව කියලා වෙන මාතෘකාවක් තියෙන එක ඊළඟට කතා කරමු. එතකොට මේවා තේරෙනවා. තත්වයට අදාළ භූමිකාව වැරදි ලෙස තත්වයට අදාළ භූමිකාව වැරදි ලෙස වැඩිහිටියන් විසින් දරුවා තුළට අභ්‍යන්තරීකරණය කිරීම මගින් ලබා දුන්නේ අභ්‍යන්තරීකරණය කිරීම මගින් සාවද්‍ය හෙවත් වැරදි සමාජානුයෝජනයක් සිදු වේ. සාවද්‍ය හෙවත් වැරදි සමාජානුයෝජනයක් සිදු වේ. උදාහරණයක් ලෙස මේක වැරදි සමාජානුයෝජනය. උදාහරණයක් ලෙස සිංහල කුල ක්‍රමය තුල පීඩිත කුලවල සාම්ප්‍රදායික වැඩිහිටියන් සිය දරුවන්ට උගන්වන්නේ තමන් පහත් කුලයේ අය බැවින් කුලීනයන්ට කුලවලින් ඉහළ කුලීනයන්ට යටහත් පහත්කම් කරමින්
සිටිය යුතු බවයි. කියන්නේ ඉහළ කුලවලට ආයට වැඳගෙන ඒගොල්ලන්ට වඩා උඩට යන්නේ නැතුව එහෙම ඉන්න කියලා තමයි පහළ කුලවල වැඩිහිටියෝ තමන්ගේ දරුවන්ට උගන්වන්නේ. ඒක වැරදි දෙයක් ඒ අභ්‍යන්තරීකරණය කරන. සිටිනවා. එවිට පහත් කාර්යභාරයක් එවිට පහත් කාර්යභාරයක් දරුවා තුළට ඇතුළු කරයි. එවිට පහත් කාර්යභාරයක් දරුවා තුළට ඇතුළු කරයි. දරුවා තුළට ඇතුළු කරයි. එය වැරදි සමාජානුයෝජනයට නිදර්ශනයකි. එය වැරදි සමාජානුයෝජනයට නිදර්ශනයකි. එසේම තවත් නිදර්ශනයක් ගතහොත් එසේම තවත් නිදර්ශනයක් ගතහොත් කාන්තාවක වශයෙන් කාන්තාවක වශයෙන් හැදිච්චකම ගොඩනංවා ගත යුතු බවත් කාන්තාවක වශයෙන් හැදිච්චකම ගොඩනංවා ගත යුතු බවත් හැදිච්චකම ගොඩනංවා ගත යුතු බවත් එන අදහස් වන්නේ ඕනෑම දෙයක් නිහඬව ඉවසා දරා සිටීම නම් එන අදහස් වන්නේ ඕනෑම දෙයක් නිහඬව ඉවසා දරා සිටීම නම් නිහඬව ඉවසා දරා සිටීම නම් එය වැරදි සමාජානුයෝජනයකි. ඒ වැරදි සමාජානුයෝජනයකි. නේද දැන් හැදිච්චකම තියෙන්න ඕන. නමුත් Tamanට වෙන අකටයුතුකම් වෙන්න පුළුවන් නේද? හිංසනයන් වෙන්න පුළුවන්. ඒවා නිහඬව දරා සිටීම උගන්වනවා නම් ඒක හැදිච්චකම කියලා. මේක වැරදි සමාජානුයෝජනයක්. තව එකක් ලියා ගන්න. මේ වැඩිහිටි සමාජානුයෝජනය. වැඩිහිටි සමාජානුයෝජනය. හරි. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් අපි ජීවිතේ අපිට විවිධ තත්වයන් සහ කාර්යභාරයන් තියෙනවා. තත්වයන් සහ ඊට අදාළ කාර්යභාරයන් තියෙනවා. අපි ඒක ඊළඟට සාකච්ඡා කරමු ඊළඟ මාතෘකාව විදිහට. තත්වය හා කාර්යභාරය ස්ටේටස් and රෝල්. ස්ටේටස් කියන්නේ තත්වය. ඔයගොල්ලෝ දන්නේ WhatsApp ස්ටේටස් ස්ටේටස් and රෝල් කියලා පාඩමක් තියෙනවා අපිට ඉගෙන ගන්න. එතකොට වැඩිහිටියෝ විදිහට අපි යම් යම් අවස්ථා වලදී අලුත් තත්වයන් අත්පත් කරගන්න. නැත්තම් අපිට තත්වයන් ලැබෙනවා. තත්වයන් ලබා ගන්නත් පුළුවන්. තත්වයන් ලැබෙන්නත් පුළුවන්. ඒතර මේ අලුත් තත්වයන් වලට අපි හැඩ ගැහෙනවා. අලුත් දෙයක්, අලුත් එක්ස්පීරියන්ස් එකක් එතකොට අපිට අපි ඊට අනුව හැඩ ගැහෙනවා. ඒකට හුරු වෙනවා. ඒක තමයි වැඩිහිටි සමාජයෙන්. දැන් උදාහරණයක් විදිහට ඔයා විවාහ වෙනවා.
විවාහ ජීවිතය කියන්නේ අලුත් තත්ත්වයක්. ඒවා දැන් අවිවාහක නම් ඔයාගේ තත්ත්වය නේද? සිවිල් තත්ත්වය අවිවාහක. ඔයා විවාහ වෙනවා කියන්නේ ඔයාගේ සිවිල් ස්ටේටස් එක මැරිඩ්. ඒක අලුත් තත්ත්වයක්. ඒකට අදාළ කාර්ය කොටස් තියෙනවා. ඒකට හුරු වෙන්න. ඔන්න විවාහ වීම. විවාහ වීමත් වැඩිහිටි සමාජයනේ. ඒ විවාහය තුළ තියෙන විවාහක කියන තත්ත්වයට අදාළ කාර්ය කොටස් හරියට කරගන්න බැරි වුණාම තමයි නොගැලපීම් නේද මතුවෙලා ඒ නික්කසාර දක්වා යන. එන හැම වෙලේම මේ යම් කිසි තත්ත්වයකට අදාළ කාර්යයක් තියෙනවා. ඒක ප්‍රශස්ත මට්ටමින් හෝ අව මට්ටමින් කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපි තුන් විවාහ වෙනවා ස්වාම පුරුෂයා හෝ භාර්යාව මැරෙනවා. විවාහ වෙලා නේද කාලයක් ඇතුළත ස්වාම පුරුෂයා හෝ භාර්යාව මැරෙනකොට වැන්දෝ. එතකොට ඒකට හුරු වෙන්න ඕනේ. ඒ තත්ත්වය. දැන් අපි එකපාරට හිතන්නකො අපි රෝගී වෙනවා. අපිට අවුරුදු ගාණක් එක තැනක ඉන්න වෙනවා. ඒතර අපිට ඒකටත් හුරු වීමක්. අපි අලුත් තත්ත්වයක්. ඒ කියන්නේ දැන් රෝගී වීම කියන එක අපි ලබා ගන්න තත්ත්වයක් නෙමෙයිනේ. ඒක අපිට නිකන් ස්වභාවිකව හෝ වෙන අනුතරකින් වෙන්න පුළුවන්. විවාහ වීම අපි තෝරගන්න එක. අපි ලබා ගන්න. නිකන් විවාහක වෙන්නේ සමහර තත්ත්වයන් තියෙනවා අපි තෝරා ගැනීම සමහර ඒවා තියෙනවා නිකන් ලැබෙන ඒවා. වයස්ගත වීම. මේ වයස්ගත වීමත් එක්ක ඒකට හුරු වෙන්න වෙනවා. දැන් හිතන්නකෝ නිකන් වයස්ගත වීමත් එක්ක මොන වගේ තත්ත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමාජයේ මිනිසුන්ගේ අපේ කෙරෙහි තියෙන අවධානය අඩු වෙනවා. අපි ඒවා ලැහුම්කම් දෙන පිරිස අඩු වෙනවා. වයසට ඇතිනේ. ඔයගොල්ලෝ ගිහිල්ලා ආච්චි සීයාගේ කතා කරගෙන එහෙම ඉන්න අය ඇති. නමුත් බහුතරයක් ගත්තොත් එහෙම ඉන්නවා. ආච්චි සීයත් එක්ක ආච්චිලා සීයලා ඉන්නවද? සමහර අය ඇති. ගිහලා කතා කර කර ඉන්නේ නැහැ ආච්චි සීයේ අවධානය අඩු වෙනවා. සමාජ සම්බන්ධතා අඩු වෙනවා. තමන්ගේ කාර්යයන් හරියට කරගන්න ශක්තිය නැහැ. එතකොට අලුත් තත්ත්වයක් වයස්ගත වීම. ඒක නිරායසයෙන් ලැබෙන අපිට ඒක හුරු වෙන්න. විශ්‍රාමික වුණත් වර විශ්‍රාම යනවා. අවුරුදු 20ක් 30ක් විතර එක දිගට වැඩ කරනවා. ගුරුවරයෙක් විදියට හරි මොකක් හරි ඔෆිස් එකක හරි වැඩ කරනවා. එහෙම අවුරුදු ගාණක් වැඩ කරලා හුරු වෙච්ච රටාවක් තියෙනවා. හැටේ ඉඳලා විශ්‍රාමිකයි. කොහොමද මේ විශ්‍රාමික කියන තත්ත්වයට මුහුණ දෙන්නේ? ඔන්න වැඩිහිටි සමාජය නියෝජනයේට උදාහරණ. හරි. දැන් කියුවේ මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔයගොල්ලන්ට මොකද අහන්න තියෙනවද? අහන්න මොකුත් නැහැ. ඔව්. එහෙම ලියාගන්න. වැඩිහිටි පුද්ගලයන් sorry වැඩිහිටි පුද්ගලයන් ඔවුන් වෙත ලැබෙන වැඩිහිටි පුද්ගලයන් ඔවුන් වෙත ලැබෙන වැඩිහිටි පුද්ගලයන් ඔවුන් වෙත ලැබෙන නව තත්ත්ව හා භූමිකා ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය ඔවුන් වෙත ලැබෙන නව තත්ත්ව හා භූමිකා ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය තත්ත්ව හා භූමිකා ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය වැඩිහිටි සමාජයන යෝජනය නම් වේ. වැඩිහිටි සමාජයන යෝජනය නම් වේ. වැඩිහිටි සමාජයන යෝජනය නම් නිදසුන් ලෙස
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු. කමා උපාධිධාරියෙකු. කමා යම් වෘත්තිකයෙකු. යම් වෘත්තිකයෙකු. යම් වෘත්තිකයෙකු. සැමියෙක් හෝ භාර්යාවක්. සැමියෙක් හෝ භාර්යාවක් ලෙස නව තත්ත්ව ධර්මී. නව තත්ත්ව ධර්මී. නව තත්ත්ව ධර්මී. ඊට අදාළ භූමිකාවක හුරු වීම දැක්විය හැකිය. නව තත්ත්ව ධර්මයෙන් ඊට අදාළ භූමිකාවට හුරු වීම දැක්විය හැකිය. එසේම බැන්දමු වීම. එසේම බැන්දමු වීම. වයස්ගත වීම. වයස්ගත වීම. රෝගී වීම. රෝගී වීම. යන ආදියද මීට ඇතුළත්ය. මෙකී නව තත්ත්වවලට අදාළ මෙකී නව තත්ත්වවලට අදාළ මෙකී නව තත්ත්වවලට අදාළ භූමිකා ඉගෙන ගත යුතු වේ. අදාළ භූමිකා ඉගෙන ගත යුතු වේ. භූමිකා ඉගෙන ගත යුතු වේ. එක් අතකින් මෙය එහෙනම් දැන් sorry ඉගෙන ගත යුතු වේ. මෙය වැඩිහිටි සමාජ නියෝජනයේ ලෙස මේ වැඩිහිටි සමාජ නියෝජනයේ ලෙස සංකල්පගත කර තිබේ. හරි සංකල්ප කරගන්න. මේ තවත් ආකාරයකින් සැලකීමේදී පුනර් සමාජානියෝජනය වීමක් වශයෙන් මේ තවත් ආකාරයකින් සැලකීමේදී පුනර් සමාජානියෝජනයක් වීමක් වශයෙන් දැක්විය හැක. right හරි අනුමාතුකාවන් ලියා ගන්න. සමාජානියෝජනය නිසි ලෙස නොලැබීම. හරි සමාජානියෝජනය නිසි ලෙස නොලැබීම.
හරි. එතකොට ළමයි මේ සමාජානුයෝජනය කියන්නේ සමාජයට හුරු කිරීමනේ. මේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම හෝ පුද්ගලයා සමාජයෙන් වසන් කර තැබීම නිසා එයාට මොන වගේ තත්ත්වයක් ඇති වේද? අනිවාර්යෙන්ම එයාගේ පෞරුෂයේ අඩුපාඩු සිද්ධ වෙනවා. එයාට මේ සමාජයට හුරු වෙන්න අමාරු වෙනවා. මේ දිග හිතනකොට නවල්ස් වල ඉන්නේ නේද කවුද? ටාසන් වගේ කෙනෙක් මොනවා සමාජයට දැම්මොත් ඒක මම නිකන් උදාහරණයකට ගත්තේ. මොනවා වේද එයාට? එයා මේ සමාජයට හුරු වෙනවද? දැන් මේ සමාජයෙන් සැඟවිච්ච කෙනෙක්. මේ සමාජෙ හිටපු කෙනෙක් නෙමෙයි. මේ සමාජයට අනුගත වෙන්න අමාරුයි. එතකොට ටාසන් කියන්නේ ඇත්ත චරිතයක් නෙමෙයිනේ. ඒක ඇත්ත උදාහරණ තියෙනවා. සමාජ විද්‍යාඥයෝ හොයාගත්ත අපේ කේස් ස්ටඩිස් තියෙනවා. සිද්ධි අධ්‍යයනයක් තියෙනවා. ඇනා ජිනි වැනි උදාහරණ සහ ඉන්දියාවේ කමලා වැනි ළමයින්ගේ උදාහරණ ගන්න පුළුවන්. ඒ උදාහරණයක් එකක් තමයි ඇනා. ඒක ප්‍රසිද්ධ උදාහරණයක්. සමාජ විද්‍යාව තුළ සමාජානුයෝජනයේ නිසිලස නොලැබුණාම මොකක්ද වෙන්නේ කියන එකට හොඳ එක්සැම්පල් එකක්. මේවා අපි දැනගන්න ඕනේ හරියටම තොරතුරු තියෙන්න ඕනේ. හරි. නම් හරියටම තියෙන්න ඕනේ. දැන් ගත්තොත් කිංස්ටි ඩේවිස් විසින් කිංස්ටි ඩේවිස් කියන සමාජ විද්‍යාඥයා විසින් තමයි මේක මේ උදාහරණය දක්වන්නේ. එතකොට මේ ඇනාව හොයාගන්නේ 1938. හරිද? ගොඩක් ඈත වර්ෂයක මේ දැරිය හොයාගන්නේ දැරියක්. එතකොට ඇය ඉපදෙන්නේ අර අපි අවජාතක විදිහට තාත්තා පිළිගන්නේ නැති එකම දැරියක්. මෙයාගේ සීයා මොකද කරන්නේ? මෙයාව ගෙදර උඩුමහල්. බාහිර සමාජයට මෙහෙම ළමයෙක් ඉන්නවා කියලා දැනෙන්නේ නැති වෙන්න. මෙයාව පොඩි කාලේ ඉඳලා අවුරුදු 6ක් වගේ වෙනකම් උඩුමහලක තමයි සිර කරලා වගේ හදන්නේ. ඒකට එයාගේ වයසේ ළමයි එක්ක හෝ එයාට වැඩිමහල් ළමයි එක්ක හෝ මේ ඇනාට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කෑම බීම ඇඳුම් පවා අවම මට්ටමකින් තමයි ලැබිලා තියෙනවා. ළමයිට ලැබෙන පෝෂණය, ඇඳුම් පැළඳුම්, මේ රැකවරණය එහෙම ලැබිලා නැහැ. එතකොට මෙයාව හොයාගත්තට පස්සේ මෙයාට කතා කරන්න බෑ. මෙයාව හොයාගත්තට පස්සේ මෙයාව අර අතන පුහුණු මධ්‍යස්ථානයකට යවනවා. මෙයාට එහෙම මේ පුනරුත්ථාපනය සිද්ධ කරන්න උත්සාහ කරන නමුත් සාර්ථක වෙන්නේ නැහැ. 1942 දී ඇනා මිය යනවා. ඒකට වසර කිහිපයක් ළමයා ජීවත් වෙනවා. හේතුව නිවැරදි වශයෙන් පෝෂණය සමාජානුයෝජනය ලැබිලා නැහැ. එහෙම වුණොත් එයාට මේ සමාජයෙන් ඈත් වෙලා ඉඳලා එකපාරට කියලා දැම්මොත් මොකද වෙන්නේ? අපි පුරුනේ. අපිට මේ සමාජයේ වැළඳ ගන්න බෑ. හරි එහෙනම් හොඳ උදාහරණයක් තමයි මොකද? ඇනා කියන උදාහරණය ඇනා කියන දැරිය පිළිබඳ උදාහරණය මේ කිල්ස් ඩේවිස් කියන සමාජ විද්‍යාඥයා තමයි මේක දක්වන්නේ. මෙහෙම ලියා ගන්න. අපි टॉपिक එක විතරයි නේ ලියාගත්තේ. සමාජ අනුයෝජනයේ නිසලෙස නොලැබීම කියන टॉपिक එක ලියාගත්තේ නේද? ඒක විතරනේ. ඔව් සර්. හරි ඒක මෙහෙම ලියා ගන්න. නිසි සමාජානුයෝජනයක් ඡේදකින් ලියා ගන්න. නිසි සමාජානුයෝජනයක් නොලැබෙන පරිදි නිසි සමාජානුයෝජනයක් නොලැබෙන පරිදි නිසි සමාජානුයෝජනයක් නොලැබෙන පරිදි පුද්ගලයා
සමාජයෙන් වසන් කර තැබීම නිසා පත්වන තත්ත්වය හා සමාජයෙන් වසන් කර තැබීම නිසා පත්වන තත්ත්වය හා පත්වන තත්ත්වය හා සම්බන්ධ උදාහරණ රැසක් දක්නට ලැබේ. දක්නට ඇත. ඉන් කිහිපයක් පහත පරිදි ඉන් කිහිපයක් පහත පරිදි අනුමාතිකාව ලියගමු. මොනේ ඇනා කියලා. ඇනා නම් දැරිය. කිංස්ලි ඩේවිස් විසින් කිංස්ලි ඩේවිස් විසින් ඇනා නම් දැරියක පිළිබඳ මෙවැනි උදාහරණයක් දක්වයි. ඇනා නම් දැරියක පිළිබඳ මෙවැනි උදාහරණයක් දක්වයි. ඇනා නම් ලදරිය සොයාගනු ලැබුවේ 1938 වර්ෂයේදීය. 1938. ඒ වන විට ඇයට වයස අවුරුදු 6කි. ඇයට වයස අවුරුදු 6කි. අභජාතක ලෙසින් උපත ලද ඇනාව ඇගේ සීයා විසින් නිවසේ උඩුමහලේ කාමරයක වසර 6ක් පමණ සිරගත කොට තැබිණි. කෑම බීම සහ අනෙකුත් පහසුකම් අවම මට්ටමකින් සපයනු ලැබුවද ඇගේ වයසේ හෝ ඇයට වඩා වැඩිමහල් කිසිවෙකු ඇසුරු කිරීමට ඇනාට අවස්ථාවක් නොලැබිණි. මේ දැරිය පුනරුත්ථාපනය කළ විට
මේ දැරිය පුනරුත්ථාපනය කර විට යම් භෞතික වශයෙන් යම් සංවර්ධනයක් ලබාගත හැකි වුවද භෞතික වශයෙන් යම් සංවර්ධනයක් ලබාගත හැකි වුවද සමාජීය වශයෙන් සංවර්ධනයක් ලබාගත නොහැකි විය. සමාජීය වශයෙන් සංවර්ධනයක් ලබාගත නොහැකි විය. 1942 වර්ෂයේදී ඇනාමිය ගොස් ඇත. 1942 වර්ෂයේදී ඇනාමිය ගොස් ඇත. right. හරි. ආයි ලොග් වෙන්න ළමයි අපි තව කොටසක් සාකච්ඡා කරමු.